ආයුබෝවන් හැමෝටම ඔයාලා හැමෝම ආසයි YouTube එකෙන් සාර්ථක වෙන්න නම හදාගන්න වගේම ආදායමක් ලබන්න. හැබැයි ගොඩක් දෙනෙක් වීඩියෝ කිහිපයක් දාලා අතරමඟදී නාලිකාව අතහැරලා දානවා. ඒකට හේතුව තමයි නිවැරදි උපක්‍රම භාවිතා නොකිරීම. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ ඕනෑම කෙනෙක්ට Tamanගේ YouTube channel එක බිඳුවේ ඉඳන් ඉහළටම අරන් යන්න උදව් වෙන රහස් 10ක් ගැනයි. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මොකද අවසාන උපදේශය තමයි වැදගත්ම එක. එකම මාතෘකාවක් තෝරාගන්න. Find your niche. මුලින්ම තීරණය කරන්න ඔයා කරන්නේ මොන වගේ වීඩියෝද කියලා. එක දවසක් cooking, ඊළඟ දවසේ gaming කරන්නේ නැතුව ප්‍රේක්ෂකයන්ට ඔයාව හඳුන ගන්න පුළුවන් එක විෂයපතයක් තෝරාගන්න. ටිප් 2. thumbnail එක සහ title එක. The first impression. මිනිස්සු වීඩියෝ එකක් ක්ලික් කරන්නේ ඒකේ thumbnail එක දැකලා. ඒ නිසා සරල පැහැදිලි රූප සහ කුතුහලය දනවන මාතෘකාවක් පාවිච්චි කරන්න. ටිප් 3. පළමු තත්පර 30. Hook the audience. වීඩියෝ එකේ මුල් තත්පර කිහිපය ඇතුළත නරඹන්නාට කියන්න මේ වීඩියෝ එකෙන් ඔහුට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. එතකොටයි ඔවුන් දිගටම වීඩියෝ එක බලන්නේ. ටිප් 4. සන්තතික බව. Consistency is key. මාසෙකට එකක් දාලා වැඩක් නැහැ. සතියකට එකක් හෝ දෙකක් වශයෙන් එකම වෙලාවකට වීඩියෝ දාන්න පුරුදු වෙන්න. එතකොට YouTube ඇල්ගොරිතම් එක ඔයාව ප්‍රවර්ධනය කරන්න පටන් ගන්නවා. ටිප් 5. SEO Search Engine Optimization. ඔයාගේ වීඩියෝ එක මිනිස්සු සර්ච් කරද්දී උඩට එන්න නම් හොඳ keywords, tags සහ description එකක් ලියන්න ඕනේ. ඒ ගැන ටිකක් ඉගෙන ගන්න. ටිප් 6. ශබ්ද පරිපාලනය. Audio quality. වීඩියෝ එකේ පින්තූරේ චුට්ටක් අඩු වුණාට කමක් නැහැ. හැබැයි ඇහෙන හඬ පැහැදිලි වෙන්න ඕනේ. නැත්තම් මිනිස්සු වීඩියෝ එක අතරමඟදී දාලා යනවා. ටිප් 7. ප්‍රේක්ෂකයන් සමග සම්බන්ධ වීම. Engagement. ඔයාගේ වීඩියෝ එකට කවුරු හරි කමෙන්ට් එකක් දැම්මොත් ඒකට රිප්ලයි කරන්න. හાર્ට් එකක් දෙන්න. ඒකෙන් ඔයාවට විශ්වාසවන්ත ප්‍රජාවක් ගොඩනගෙනවා. ටිප් 8. අනුන්ම කොපි නොකිරීම. Originality. වෙන කෙනෙක් කරන දේම ඒ විදිහටම කරන්න යන්න එපා. ඔයාටම ආවේනික ස්මයිල් එකක්, කතා කරන විලාසයක් තියාගන්න. ටිප් 9. ඇනලිටික්ස් පරීක්ෂා කරන්න. YouTube ස්ටුඩියෝ එකට ගිහින් බලන්න මිනිස්සු වැඩිපුරම කැමති මොන කොටසටද, කොතැනදීද වීඩියෝ එක බලන එක නැවැත්තුවේ කියලා. ඒ වැරදි ඊළඟ වීඩියෝ එකේදී හදාගන්න. ටිප් 10. ඉවසීම. Patience and hard work. මේක තමයි වැදගත්ම දේ. පළමු වීඩියෝ 10ෙම viewers ලා දහස් ගණන් එන්නේ නැහැ. දිගටම උත්සාහ කරන්න සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් මේ කරුණු 10 අද ඉඳන්ම ඔයාලගේ channel එකට පාවිච්චි කරලා බලන්න. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම උදව් කරන්නම්. අද වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් like කරන්න, ඔයාගේ යාළුවා අතර share කරන්න. මේ වගේම තවත් වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.